ලිටල් තික්ස් නාලිකාවට ඔබව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. මගේ ජීවිතයේ තවත් එක පියවරක් ඉහළට අරගෙන යන්න. ඉතින් අද විශේෂ දවසක්. මොකද මම ඔයාලට කියන්නේ අද දවසේ ඔයාලට ලැබෙන පණිවිඩය මේක විතරක් නොවෙන්න පුළුවන්. මොකද එකම දවසකදී පණිවිඩයන් කිහිපයක් ඔයාලට මේ විශ්වයෙන් ලබා දෙන්න පුළුවන්. එතකොට යම් දවසක ඔයාලට පණිවිඩයන් දෙකක් එකට ලැබුණොත් ඒක මුළු හදවතින්ම බාර ගන්න. මොකද ඔයාලට හැම දවසකම හිතෙන්නේ නැහැනේ වීඩියෝස් දෙකක් එක වතාවේ ඔයාලට ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා මුළු හදවතින් මේක බාර ගන්න. ඔයාට මේ ලැබෙන්නේ දෙවෙනි පණිවිඩය නම්. නැත්නම් ඔයාට ලැබෙන පළවෙනි පණිවිඩය මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ තව පණිවිඩයක් අද දවසේම ලැබෙන්න පුළුවන්. එතකොට මේක ලැබෙන දවසේ යම් කිසි පණිවිඩ දෙකක් ඔයාට ලැබෙයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මේ විශ්වය ඔයාට මේ දේ කියන්නේ යන්නේ විශේෂ හේතුවක් නිසායි. ඒ නිසා මුළු හදවතින්ම ඇඟීමෙන් ඔයා මේ පණිවිඩය ලබා ගනී කියන එක මම විශ්වාස කරනවා. කිසිම දෙයක් අහඹු සිදුවීම් නැහැ. මේ විශ්වයේ සිදුවන හැම දෙයක්ම බිය යුතුම වෙලාවට සිදු වෙනවාමයි. ඉතින් එහෙනම් අපි දැන් යමු පණිවිඩය මොකක්ද කියලා බලන්න. මුලින්ම විශ්වය ඔයාට අද දවසේ කියන දේ තමයි මේ විශ්වය ඔයා පිළිබඳව ආඩම්බර වෙනවා කියන එක. මොකද ඔයා ජීවිතේ ආපු සියලුම අවස්ථාවන් එයා දැකලා තිනවා. ඔයාගේ බින්ද වැටීම් ඔයා නැගිට ගන්නත් බැරි අවස්ථාවන් වලදී පවා ශක්තිමත්ව ඉඳපු ඒ තැන් විශ්වය දැකලා තිනවා. ඉතින් අද ඒ ශක්තියෙන් ඔයා මේ මොහොත වෙනකන් ඇවිල්ලා ඉන්න එක ගැන විශ්වය ආඩම්බර වෙනවා කියන දේ තමයි මේ පණිවිඩේ මුලින්ම ඔයාට කියන දේ. මේ ඔයාගේ ගෙවුණු කාලයන් මහර විට ඔයාගේ ළඟම හිටපු අයවත් දැකලා නැතුව ඇති. එයාලවත් ඔයාට මේකට ලැබෙන්න ඕන තැන දීලා නැතුව ඇති. හැබැයි මේ විශ්වය ඒ තැන ඔයාට දෙනවා. මොකද එයා ඔයාගේ අඩියක් ගානේ ළඟින්ම ඉඳලා තියෙනවා. ඒ කාලෙදී වුණත් එයා ළඟින්ම ඉඳලා තිනවා. නමුත් මේ විදිහට ඔයාට දැන් පණිවිඩ ලබා දෙන්න පටන් අරගෙන තියෙන්නේ ඉතාමත් මෑතකදී වෙන්න පුළුවන්. හැබැයි මේ ලබා දෙන පණිවිඩයන් හරහා ඔයාව ඉතාමත් ශීඝ්‍රගාමී දුම්රියක් බවට පත් වෙනවා. කියන්නේ මේ දැන් ඉන්න තත්වයෙන් ඉහළම තැනට ගමන් කරන්න කෙටි කාලයකදී ඔයාට පුළුවන්කම ලැබෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් විශ්වය මෙන්න මෙහෙම කියනවා. You have been walking through storms and yet here you are. You have felt alone at times, unsure if you could go on, but you did. ඔයා ආපු මාර්ගයේ මහා කුණාටු තිබිලා තියෙනවා. හැබැයි ඔබ ඒ හරහා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඔයා ආපු මාර්ගයේ තනිකම කියන දේ ඔයාට දැනෙලා තියෙනවා. ඔයාටවත් ඔයාව විශ්වාස නැහැ කියලා හිතුන අවස්ථාවන් තිබිලා තියෙනවා. හැබැයි ඔබ අද මෙතන ඉන්නවා. ඉතින් මේ ලෝකයටම මෙෂර් කරන්න බැරි එනර්ජි එකක් ඔයා තුල තියෙනවා කියන එක විශ්වය කියනවා. ඒක දන්නේ ඔයාගේ ඇතුළාන්තය. ඔයාගේ හදවතට අත තියලා බලන්න. මේ ගැහෙන්නේ, මේ කම්පණය වෙන්නේ ඔයාගේ ඒ ශක්තියයි. ඉතින් අද මට ඔයාට කියන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ඒ තමයි nothing can stop you now. කිසිම දෙයකට දැන් ඔයාව නවත්තන්න බෑ. මේ එනර්ජි එක ඔයා තුලම ගොඩ නැගිලා තියෙනවා. ඔයාට සිදුවන හැම දෙයක්ම ඔයාව මේ තැනට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් කිසිවෙකුටවත් ඔයාව නවත්තන්න බෑ කියලා විශ්වය කියනවා. You are unstoppable. Right now, the universe is aligning doors, opportunities and people in your life. මේ මොහොත ඉතාමත් වැදගත් කියලා කියනවා මේ විශ්වය. ඔයාට එහෙම කියන්න හේතුව තමයි ඔන්න යම් කිසි දේවල් ටිකක් වෙනස් වෙමින් පවතිනවා. අලුතෙන් දොරටු ටිකක් ඔයාට විවෘත වෙමින් පවතිනවා. අලුත් අවස්ථාවන් ජීවිතයට අලුත් මිනිසුන් මුණ ගැසෙන්න කාලය උදා වෙලා තියෙනවා. අද ඉඳන් දින 7ක් ඇතුළත something significant is going to shift for you. විශේෂ යමක් සිදු වෙනවා කියලා කියනවා. It could be a message, a breakthrough, an opportunity or sudden realization that can change your perspective. ඉතින් ඔයා අතීතයේ මේ දුෂ්කර ගමනක් හරහා ඇවිල්ලා අද මෙතන ඉන්න නිසා දැන් ඔයාට මේ විශ්වය යම් කිසි දෙයක් සිදු කරන්නයි යන්නේ. ඔයාගේ ඇස් ඉදිරියේම යම් කිසි මිරකල් එකක් එහෙම නැත්නම් shift එකක් හරි opportunity එකක් ඔයා නොහිතන පැත්තක් විවර වෙන්නයි යන්නේ කියන එක විශ්වය කියනවා. මේ මොහොත randomly ආපු මොහොතක් නෙමෙයි.
මේ වීඩියෝ එක ඔයාට අහම්බෙන් ලැබුණා කියලා හිතන්න එපා. මේ මොහොත ඔයාගේ ජීවිතේ වැදගත්ම මොහොතක්. ඔයාගේ ඇතුලේ රෙඩිනස් එක එහෙම නැත්නම් දැන් මම සූදානම් කියන හැඟීම තියෙනවා. අන්න ඒ නිසා ඔයාව වෙනම ෆ්‍රීකවන්සි එකකින් වයිබ්‍රේට් වෙනවා. මේ තමයි ඒ මොහොත. ඉතින් අද ඉඳන් දවස් 7ක් ඇතුළත අවධානය 100%ක් තියාගන්න. මොකක්ද මේ වෙන්නේ කියන එක බලන්න. හැම දෙයක් දිහාම මේ මොහොතට ඇවිල්ලා බලන්න. මොකද මේ දවස් 7 ඉතාමත් වැදගත් shift එකක් සිදු වෙනවා කියලා විශ්වය කියනවා. ඉතින් එක දිගටම සයින්ස් වාට පෙනෙන්න ගනීවි. ඒන්ජල් නම්බර්ස් දවස ගානේ පෙනෙන්න ගනීවි. විශ්වීය සතුන්, බත්කූරන්, සමනලුන්, පොඩි සතුන් කෝඹින් උනත් වාට එක දිගට දකින්න ලැබේවි. ඉතින් මේ මොහොතේ ඔයාට මේ පණිවිඩය ලැබුණ එකෙන් ඔයාට තව දෙයක් එයා කියන්න උත්සාහ ගන්නවා. ඒ තමයි manifestation isn't about waiting. It's about matching the energy of what you want. මේ මොහොතේ කල්පනා කරලා බලන්න. ඔයාගේ ජීවිතේ ඔයාට මොකක්ද අවශ්‍ය? ඒ අවශ්‍ය කරන දේ ඔයා මැනිෆෙස්ට් කරන්න යන්නේ. එතකොට ඒක නිකම්ම මැනිෆෙස්ට් වෙන්නේ නැහැ. ඒ සඳහා යම් දෙයක් කළ යුතුයි. ඒක කරන්න කියලා තමයි මේ පණිවිඩෙන් ඔයාට කියන්නේ. ඒ කරන්න ඕන දේ තමයි ඔයාට අවශ්‍ය දේ. අන්න ඒ දෙයට යම් කිසි එනර්ජි එකක්, ශක්තියක් තියෙනවා. ඉතින් ඒ ශක්තිය බවට පත් වෙන්න කියලා තමයි විශ්වය කියන්නේ. ඔයාට ඒ එනර්ජි එක මැච් කරන්න වෙනවා. ඔයාගේ අර අතීතයේ තිබුණ බිය සිතුවිලි, doubtfulness, සැක සිතුවිලි මේ සියල්ලම පොඩ්ඩක් ඔයා පැත්තකට දාන්න ඕනේ. මම මහන්සි වෙලා දෙයක් ලබා ගන්න ඕනේ කියන අර හැඟීම මට මෙතනින් එහාට පුදුමාකාර මහන්සියක් දරන්න වෙනවා මගේ සිහිනයට යන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඔක්කොම ටික එකතු කරලා මල්ලකට දාලා කරකවලා විසි කරලා දාන්න. මොකද දැන් තමයි මේ මොහොත විශ්වය ඔයාට පැහැදිලි කරලා දෙන්න යන ඔයාට අර සිහිනය සැබෑ කරගන්න. ඉතින් දවස් 7ක් ඇතුළත මම කිව්ව විදිහට යම් දෙයක් සිදු වෙනවා. එතකොට ඒ දේ සිදු වෙන්න මේක සයින් එකක් වෙන්න පුළුවන්. මේක මේ පණිවිඩය හරහා ඔයාට කියන්න හදන්නේ ඔයා කරන්න ඕන දේ. You must hold yourself in the certainty that what you desire is already yours in another dimension. ඔයාට නොපෙනෙන මානෙක දැනටමත් ඔයා අර බලාපොරොත්තු වෙන දේ ඔයා ළඟ තියෙනවා කියලා හිතන්නකෝ. ඒ දේ ඇත්තටම වෙනත් මානෙක තියෙන නිසා තමයි ඔයාට ඒ දේ අවශ්‍යයි කියලා හිතෙන්නේ. එතකොට එහෙම තියෙනවා නම් ඔයාට ඒ මොහොතේදී කොයි වගේ ෆීලිංගස් ටිකක් ඇති වේද? ඔයාට කොහොමද දැනේද? මේක තමන් ආදරය කරන ආදරවන්තයා, ආදරවන්තිය තමන්ගේ ළඟ ඉන්න ෆීලින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තමන් ආශ කරපු සිහින මවපු ඒ ලක්ෂරි වෙහිකල් එක, ඒ වාහනය තමන්ගේ ළඟ තමන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්න ෆීලින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්නේ සිහින මවපු සිහින රට වාට ඒ රටට යන්න පුළුවන් කමක් ලැබිලා ඒ රටේ ලස්සනට ජීවත් වෙන සිහිනයක් වෙන්න පුළුවන්. ලස්සන නිවහනක් සාදා ගන්න සිහිනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මොකක් වුණත් මේ මොන වගේ සිහිනයක් වාට තිබුණත් ඒක වෙන ඩිමෙන්ෂන් එකක වාට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ සිහිනේ වගේ ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක යථාර්ථයක් කරගන්න වාට පුළුවන්කම තියෙනවා. ඒකට මාර්ගයයි මේ පෙන්වා දෙන්නේ. එතකොට ඒ දේ දැනටමත් ඔයා ළඟ තියෙනවා කියන හැඟීම ඇති කරගෙන ඉන්න කියලයි මේ විශ්වය කියන්නේ. Every thought, every feeling, every action must come from the place of I am worthy, I am ready, I am capable. මේ හැඟීම් ටික ඔයාගේ ඇතුළාන්තයේම ඉඳලා එන්න ඕනේ. මට මේ දේ ලබන්න පුළුවන්. මම සුදුසුයි. මම සූදානම්. මට පුළුවන් කියන මේ හැඟීම් ටිකත් එක්ක තමයි අර සිහිනය ඔයා සිතේ මවන්නට ඕනේ. වැදගත්ම වෙන්නේ මේ ෆීලිංගස් ටික. හැඟීම් ටික තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැනටමත් මේ විශ්වය ඔයාව ටෙස්ට් කරලා තියෙනවා, පරීක්ෂණයට ලක් කරලා තියෙනවා, ඇදලා කරලා, තලලා, පොඩි කරලා මේ කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා. හැබැයි ඔයා වැටුනේ නැහැනේ. ඔයා මේ පරීක්ෂණ වලින් ජයගත්තු නිසා තමයි අද මෙතන ඉන්නේ. ඉතින් තවදුරටත් හඹා යන්න අවශ්‍ය දෙන්නේ නැහැ. ඔයාගේ ආශාවන් දෙසට වාට කරන්න තියෙන්නේ ඒ ආශාවන් බවට පත්වෙන එක. ඒ ආශාවන් තමන්ගේ මේ මොහොතේ තියෙනවා කියන එක හිතට ගන්න එක. මුළු හදවතින් මේක විඳින එක. මේ ෆීලිංගස් ටික ඇති කරගන්න එක විතරමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. මේ විශ්වය ඔයාට ලබා දීපු චැලෙන්ජස් ඔයාව බ්‍රේක් කරලා කඩලා බිඳලා දාන්න එවපු චැලෙන්ජස් ටිකක් නෙමෙයි. ඇත්තටම කියනවනම් ඒ චැලෙන්ජස් ටික ඔයාට දීලා තියෙන්නේ අර මම කියපු වෙනත් ඩිමෙන්ෂන් එකක ඉන්න අර සිහින යථාර්ථයක් කරගත්තු ඒ ඔයාට මේ ඩිමෙන්ෂන් එකේදී ඒ සිහිනේ යථාර්ථයක් කරලා දෙන්නයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ සියල්ලම සිදු වෙලා දැන් මේ විශ්වය ඔයාව
නිර්මාණකරුවෙකු බවට පත් කරලා තියෙනවා කිව්වොත් මම නිවැරදි. ඒ කියන්නේ දැන් ඔයා ඔයාගේ සිහිනය මේ යථාර්ථයට නිර්මාණය කරන්නයි යන්නේ. ඒකට කළ යුතු දේ තමයි අද මේ විශ්වයෙන් ඔයාට මේ අඟවලා දුන්නේ. The universe is ready to give you everything you have ever been waiting for. But first you must receive it in your energy. ඔයා සදාකාලිකව සතුටෙන් තියන්න. ඔයා අර ප්‍රාර්ථනා කරපු සියලුම දේවල් ඔයාට ලබා දෙන්නයි දැන් මේ විශ්වයේ සූදානම් වෙලා ඉන්නේ. හැබැයි මුලින්ම ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ එනර්ජි එක බාර ගන්න සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා මම අර කියපු සියලුම අතීතයත් එක්ක සම්බන්ධ බය සිතුවිලි තවමත් තියෙනවා නම්, ඒ සිදුවුණ දේවල් වලින් සැකසහිත සිතුවිලි තියෙනවා නම්, මම ලොකු වෙහෙසක් දරන්න ඕන කියන විශ්වාසයක් ඔයා තුළ තියෙනවා නම්, ඒ සියල්ලම බැහැර කරලා දාන්න. අතීතයෙන් ඔයාට ලබා ගන්න පුළුවන් වුණ ඒ පාඩම් ටිකෙන් ශක්තිමත් කරපු දේ විතරක් මෙතනට අරගෙන එන්න. ශක්තිමත් වුණ ආත්මයක් තමයි මේ තියෙන්නේ. මේ ශක්තිමත් වුණ ආත්මයට ලබා ගන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා අනෙක් සියලුම දේවල් අයින් කරන්න. You are more than enough. ඔයා හොඳටම ප්‍රමාණවත් දැන් අර කියන හැමදේම ලබා ගන්න. ඔයා imagine කරනවටත් වඩා දේවල් ලබා ගන්න පුළුවන් කියලා විශ්වය කියනවා. You are capable beyond what you can imagine. You are already attracting miracles with your beliefs, your focus and your vibration. මේ හිතලා නැති සිහිනත් ඔයාට ඉදිරියේදී යථාර්ථයක් කරගන්න පුළුවන් කියලා කියනවා. miracles ආශ්චර්යයන් ඔයාගේ ජීවිතයට සිදු වෙන්නයි යන්නේ. ඉතින් දිගටම මේ ෆෝකස් එක තියාගන්න, දිගටම විශ්වාසය තියාගන්න, ඔයාගේ ඉහළ ভাইබ්‍රේෂන් එකේම දිගටම ඉන්න. දවස් 7ක් මේ විදිහටම ඉඳලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියන එක ඔයාට සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙයි. ඔයාගේ ජීවිතේ යටිකුරු උඩු යටිකුරු වෙනවාමයි. ඒ නිසා මේ විදිහටම දිගටම යන්න, දිගටම සයින්ස් දිහා බලාගෙන ඉන්න. ඔපචුනිටිස් ඔයාට ලැබෙන අවස්ථාවන් බාර ගන්න, විශ්වාස කරන්න, මුණ ගැසෙන අයගෙන් ලැබෙන ඇහෙන හිතෙන දේවල් පිළිබඳ අවධානය දෙන්න. නිතරම හොඳ සිතුවිලි විතරක් හදවතේ තැන්පත් කරගන්න, නෙගටිව් සිතුවිලි සියල්ල බැහැර කරන්න. මේ විදිහටම යන්න අනිවාර්යෙන් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක සිදු වෙනවාමයි. මට ඒක විශ්වාසයි. ඉතින් ඒ නිසාමයි කියන්නේ දවස් 7ක් මේ විදිහටම ඉන්න, මේ ෂිෆ්ට් එක ගන්න. ඔයා දිනනවාමයි. මේ විශ්වය පාට පුදුමාකාර විදිහට ආදරයක් තියෙනවා. ඉතින් ඒ ආදරයෙන් තමයි ඔයා මේ ගමන එක්කන් යන්නේ. ඒ නිසා අඩියක් ගානේ ඔයා තනි නැහැ කියන හැඟීම ඇති කරගන්න. දැන් තමයි ඒ වෙලාව. දැන් තමයි මේ මොහොත. ජීවිතය දිනන්න.